හරි පුතේ අද අපේ පාඩම තමයි සංනිවේදනය හැඳින්වීම කියන එක සංනිවේදන විෂයේ තියෙන පළවෙනි ඒකකය. හරි අපි පොඩ්ඩක් බලමු මොකක්ද සංනිවේදනය කියලා කියන්නේ කියලා. සංනිවේදනය කියන්නේ මගේ පුතේ කිසියම් තොරතුරක් අදහසක් ආකල්පයක් හුවමාරු කරන ක්‍රියාවලිය. මම නැවතත් කියනවා කිසියම් තොරතුරක් අදහසක් ආකල්පයක් හුවමාරු කරනවා නම් අන්න ඒකට අපි කියනවා සංනිවේදනය කියලා. ඔබ ඔහොම කිව්වට ඔයාලට තේරෙන්නේ නැහැ. මම මෙහෙම කියන්නම්. ඔයාගේ ජංගම දුරකථනය අරගෙන ඔයාගේ යාළුවාට කෙටි පණිවිඩයක් යවනවනේ. අන්න ඒක සංනිවේදනය. එහෙම නැත්නම් මගදී ඔයාගේ යාළුවා හම්බෙද්දී ඔයා පුංචි හිනාවක් දානවා. අන්න ඒකයි තියෙන්නේ සංනිවේදනයේට. එහෙනම් තොරතුරු අදහස් ආකල්ප හුවමාරු කිරීමේ ක්‍රියාවලියට අපි සරලව කියනවා සංනිවේදනය කියලා. ඕක තව ටිකක් පුළුල්ව සාකච්ඡා කරද්දී සංනිවේදනය කියන එකට සංනිවේදනය කියන පදයට අපිට පුළුල් අර්ථකථන ගොඩනගන්න පුළුවන්. ඊට හේතුව සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, ඉතිහාසය වගේ විෂයන් එක්ක බද්ධ වෙලා මේ විෂය ගොඩනැගිලා හින්දා අපිට පුළුවන් පුළුල් අර්ථකථන ඔස්සේ මේක විග්‍රහ කරන්න. මම මෙහෙම කියනවා. සංනිවේදනය කියලා කියන්නේ කිසියම් තොරතුරක් අදහසක් වාචිකව එහෙම නැත්නම් නිර්වාචිකව උමාරු කිරීම සංනිවේදනය කියලා. මොකක්ද ඒ කියන්නේ? වාචිකව කියලා කියන්නේ පුතේ වචනේ භාවිතේ. නිර්වාචිකව කියලා කියන්නේ අපේ අංග චලන ඉඟි වගේ දේවල් භාවිතා කරමින් තොරතුරු උමාරු කරනවා නම් අන්න ඒකටත් අපි කියනවා සංනිවේදනය කියලා. එතනින් අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා මේක අර්ථකථනය කරොත් අපිට මෙහෙම කියන්නත් පුළුවන්. කිසියම් තොරතුරක් අදහසක් ආකල්පයක් විවිධ තාක්ෂණික මාධ්‍ය භාවිතා කරමින් උවමාරු කරනවා නම් අන්න ඒකටත් අපි කියනවා සංනිවේදනය කියලා. ඔතන තාක්ෂණික මාධ්‍ය කියලා අපි අර්ථකථනය කරන්නේ පුවත්පත වෙන්න පුළුවන්, ගුවන් විදුලිය වෙන්න පුළුවන්, රූපවාහිනිය වෙන්න පුළුවන්, සිනමාව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ අතේ තියෙන නවීන ජංගම දුරකථනය වෙන්නත් පුළුවන්. මේ හරහා තොරතුරු ඔයා හුවමාරු කරනවා නම්, බෙදා හදා ගන්නවා නම් අන්න ඒකට අපි කියනවා සංනිවේදනය කියලා. තව ටිකක් ඉස්සරහට ගියොත් පුතේ වර්තමාන සමාජයේ සමාජ සම්බන්ධතා ගොඩනැගිලා තියෙන්නේ සංනිවේදනයත් එක්ක. ඔක තව ටිකක් මම ගැඹුරින් කතා කරොත් වර්තමාන සමාජයේ හැදිලා තියෙන සමාජ සංස්ථා ගොඩක එකතුවක් විදිහට. මොනවාද මේ සමාජ සංස්ථා කියලා කියන්නේ? අධ්‍යාපන සංස්ථාව, දේශපාලන සංස්ථාව, ආර්ථික සංස්ථාව, ආගමික සංස්ථාව. මේ සංස්ථා අතර අන්තර් සම්බන්ධතා ගොඩනගන ක්‍රියාවලිය සංනිවේදනය. පුද්ගලයෙකුට සමාජයේ තනිව ජීවත් වෙන්න බෑ. ඒ නිසා පුද්ගලයෙක් මේ සමාජයේ විවිධ සමාජ සංස්ථා එක්ක සම්බන්ධතා ගොඩනගනවා. මෙන්න මේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා සංනිවේදනය කියලා. ඔන්න දැන් මම අර්ථකථන ගොඩක් ගොඩනැගුවා. තව ටිකක් අපි ඉස්සරහට යමු. කිසියම් සමාජයක සමාජ සම්බන්ධතා ගොඩනගන පදනමට අපි කියනවා සංනිවේදනය කියලා. ඇයි එහෙම කියන්නේ? මේ සමාජයේ ගොඩනැගිලා තියෙන්නේ මේ සමාජයේ පදනම තමයි සංනිවේදනය. සංනිවේදනය තිබුණේ නැත්තම් අපිට මේ සමාජයේ මේ තරම් පුළුල්ව ගොඩනගන්න බැරි වෙන්න තිබ්බා. එහෙනම් සමාජයේ ගොඩනගන පදනම තමයි සංනිවේදනය. තව ටිකක් ඉස්සරහට යනවා. සංනිවේදනය කියන්නේ පුද්ගලයෙකු සමාජානුයෝජනය කරන ක්‍රියාවලිය. පුද්ගලයෙක් සමාජානුයෝජනය කරනවා කියලා කියන්නේ පුද්ගලයා සමාජයට පුරු කිරීම. උදාහරණයක් විදිහට මෙහෙම ගත්තොත් අලුත උපන් දරුවෙකු ඉපදෙනකොට කිසිම ක්‍රියාවලියක් ඔහු දන්නේ නැහැ. හැබැයි එයා ටිකෙන් ටික ලොකු වෙද්දී එයා සමාජයේ සිරිත් විරිත් සම්ප්‍රදායන් ටිකෙන් ටික ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගැනීම කරන්නේ සංනිවේදනය හරහා. ඔබ තව ටිකක් වෙනස් විදිහට කිව්වොත් ඔයාගේ ළඟ ගෙදරක යාළුවෙකුගේ අම්මා කෙනෙක් යනවා පිටරට විදේශ රැකියාවකට. ඒ අම්මා පිටරටට ගිහිල්ලා එද්දී බොහෝ වෙලාවට සිංහල භාෂාවේ ඇතැම් කොටස් අමතක කරලා ඒ
රටට උචිත භාෂාව කතා කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ වුණේ කොහොමද? අකුරක්වත් ලියන්න නොදන්න ඔයාගේ අම්මා රට ගිහිල්ලාදී අලුත් භාෂාවක් කතා කරනවා. මේ සමස්ත ක්‍රියාවලිය වුණේ පුතේ සංනිවේදනය හරහා. ඒ කියන්නේ පුද්ගලයා සමාජ අනුවේදනය කරන ක්‍රියාවලිය අපි හඳුන්වනවා සංනිවේදනය කියලා. ඔක තව ටිකක් අපි ඉස්සරහට ගිහිල්ලා කතා කරමු. තව ටිකක් ඉස්සරහට කතා කරමු. මට මෙහෙම කියන්නත් පුළුවන්. මානව ශිෂ්ටාචාර ගොඩනැගෙද්දී ඒ ශිෂ්ටාචාරගත සමාජයට පදනමුනේ සංනිවේදනය. මානව ශිෂ්ටාචාර ගොඩනැගෙද්දී ඒ ශිෂ්ටාචාරවලට පදනමුනේ සංනිවේදනය. එහෙනම් පුතේ මෙන්න මේ විදිහට විවිධ අර්ථකථන ඔස්සේ අපිට සංනිවේදනය කියන එක විග්‍රහ කරන්නට පුළුවන්. මේ වගේ විවිධ අර්ථකථන ඇසුරින් අපිට සංනිවේදන සංකල්පය විග්‍රහ කරන්නට පුළුවන්. හොඳයි. මේකෙන් වැඩි